hello guys. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මම අද යන්නේ මම වැඩ කරන තැනට. මේක තමයි අපේ යුනිෆෝම් එක. ඉතින් රෙඩි වෙලා බලමු එහෙනම්. ඔන්න මම රෙඩි වෙලා ඉවරයි. එහෙනම් අපි හම්බෙමු KFC එක ඇතුළේදී. ඔයාලා හැමෝටම ජය. ඔන්න එළියට බැස්සට පස්සේ තමයි මගේ බයිසිකල් එක දැක්කේ. ෂීට් එකෙන් ෆ්‍රීස් වෙලා හොඳටම සීතලයි. ඉතින් බයිසිකල් යන්න වෙන්නේ නැහැ. අපි එහෙනම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් බස් එකේ වැටෙමු. පරක් වුණ හින්දා guys ඉතින් බස් එක නගින වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ මට. මම ඔයාලට ඒ වීඩියෝ එකත් අරන් එන්නම් කොහොමද මෙහි UK වල ටිකට් ගන්න process එක කියලා. ඉතින් අපි එහෙනම් යමු. ඔන්න guys අපි ඇවිල්ලා ඉන්නේ දැන් ටවුන් එකට. අපි ස්ටෑන්ඩ් එකෙන් බහලා ඊළඟ බස් එක ගමු. ඉතින් guys මෙන්න තියෙනවා මං ආව බස් එක. මම දැන් ඊළඟ බස් එක ගන්න මෙතන වෙලා හිටන් ඉන්නවා. 5 minutes වගේ යද්දී මේ බස් එක මෙතනට ලෑන්ඩ් කරනවා. ඉතින් අපි බලන් ඉමු. ඉතින් guys බස් එක ඇවිල්ලා තියෙන්නේ අපිට දැන් පොලිමේ ඉඳලා නගින්න තියෙන්නේ. ඉක්මනට නැග්ගේ නැහැ කියලා ලංකාවේ වගේ අපිව දාලා යන්නෙත් නැහැ. ඉතින් guys ඔන්න මම වැඩ කරන තැනට මම යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට මම ඉන්න සිටි එක ගැන පොඩ්ඩක් කිව්වොත් මම ඉන්නේ චෙස්ටර්. මේක ඉන්ටර්නැෂනල් හෙරිටේජ් සිටි එකක්. ඔයාලට දකින්න ඇති මේ ගෙවල් ඔක්කොම වගේ එකම ස්ටයිල් එකකින් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට දැන් පේනවා මෙහි තියෙන ගස් කොළන් ඔක්කොගෙම කොළ වැටිලා වින්ටර් එකට අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ වගේ පරිසරයක් තමයි. guys ඔන්න මම බස් එකෙන් බහලා යන ගමන් ඉන්නේ මම වර්ක් කරන තැනට 3 minutes වගේ යනවා. ඉතින් ඔයාලට පේනවා ස්නෝ වැටලා තියෙනවා හැමතැනම. ඩිසෙම්බර් කියන්නේ UK වලට හිම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මාසේ. ඔයාලට පේනවා වං අත පැත්තෙන් ඒ වගේම වාහන සෙල් ගොඩක් තියෙනවා. ඔයාලට UK ඇවිල්ලා 2 months වගේ සැලරි සර්ව් කරගන්න පුළුවන් නම් BMW වගේ හොඳ වාහනයකට යන එක නැති. හැබැයි ඒ වගේම guys අපි UK වල වාහනයක් පදිනවා නම් අනිවාර්යෙන් අපි monthly or yearly UK වල තියෙනවා අපිට road tax කියලා එකක්. ඒ වගේම insurance එක pay කරන්න ඕන අනිවාර්යයි ඒක. එතකොට ඒක චුට්ටක් expensive වැඩි. ඉතින් guys ඔන්න මම KFC එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන ඉරේලිය වැටලා තියෙනවා. හැබැයි අයිස් දිය වෙලා නැහැ. හේතුව තමයි ඩිසෙම්බර් month එක කියන්නේ කොහොම ඉරේලිය වැටුණත් හරිම සීතල මාසයක්. එහෙනම් guys මගේ ටයිම් එකත් ලඟ වෙලා තියෙනවා. මම shift එක start කරන්න. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. thank you ඔයාලා හැමෝටම. අමතක නොකර like කරන්න, share කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය.